සමහර අයගේ දන හිසේ කැක්කුම එනවා. දන හිසේ මේ ධනිස් පොල් කටුව. එහෙම නැත්නම් මේ පැටෙල්ලා එක ඇතුලෙන් එන්න පුළුවන්. ඒකට කන්ඩිෂන් ගණනාවක් තියෙනවා. හැබැයි මේ පැටෙල්ලා ෆිමෝරල් මේ පේන් එකට වැඩිපුරම දායක වෙන කන්ඩිෂන් එකක් තමයි කොන්ඩ්‍රොමෙරේෂියා පැටෙල්ලා කියන්නේ. අපේ සාමාන්‍ය කෙනෙකුගේ මේ කකුල නමල දිගාරිනකොට මේ ධනිස් පොල් කටුවත් ඉහළ පහළ ගමන් කරනවා. මෙන්න මේ අස්ථි දෙක තියෙන මේ හිඩස හරහා සාමාන්‍ය විදියට ගමන් කරනවා. හැබැයි සමහර අයගේ මේ ධනිස් පොල් කටුව පොඩ්ඩක් එළිය පැත්තට බර වෙලා තමයි ගමන් කරන්නේ. ඒකට මේ එළිය පැත්තට බර වෙලා ගමන් කරනකොට මේ අස්ථි දෙක අතර තියෙන කාට්ලේජ් වල පෙදහ තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා තමයි මේ නී කැප් එක මේ ධනිස් පොල් කටුව අවට මේ වේදනාව එන්නේ. මේකට හේතු විදිහට ගත්තොත් සමහර අයගේ මාංශ පේශි අසමතුලිතභාවය තමයි ගොඩක් මේ හේතුව. ඒ කියන්නේ මේ එළියේ තියෙන මාංශ පේශි වලින් වැඩිපුර ධනිස් කටුවට වැඩිපුර ආතතියක් එනවා. තවත් සමහර අයගේ මේ උකුලේ තියෙන එක ඩ්‍රොප් එකක් නිසා, උකුලේ තියෙන එක පහත් වීමක් නිසා මේ පහළ තියෙන අස්ථිත් එක එක පැතිවලට කරකැවෙනවා. මේ විදිහට කරකැවෙනවා. ඒකෝට කරකැවෙනකොට මේ ධනිස් පොල් කටුවත් එළිය පැත්තට බර වෙන්න පුළුවන්. මෙන්න මේ එළිය පැත්තට බර වුණාට පස්සේ අර විදිහට වේදනාව එන්න පුළුවන්. සමහර අයගේ මේ ඉම්බැලන්ස් එක හින්දා කකුල නමල දිගාරිනකොට පොඩි ක්‍රෙපිටිස් සවුන්ඩ් එකක් එනවා. ඒ කියන්නේ පොඩි අයින ගතියක් දැනෙනවා එක මොහොතකදී. මේ ධනිස් පොල් කටුව. අවස්ථාවේදී වේදනාවක් එන්නේ නැහැ. නමුත් අර ක්‍රෙපිටිස් සවුන්ඩ් එකක් එනවා. ප්‍රතිකාර කරද්දී අපිට ඖෂධ ප්‍රතිකාර ගන්න වගේම වැදගත්ම කාරණාව තමයි අපි හඳුනා ගන්න ඕන ඇයි මේ කාට්ලේජ් වල ටෙන්ෂන් එක එන්නේ. මේ අස්ථි දෙක අතර තියෙන කාට්ලේජ් වල ටෙන්ෂන් එක එන්නේ කියලා. අපි හිතමු මසල් ඉම්බැලන්ස් එකක් නිසා නම්, ඒ වගේම මේ හිප් එකේ ඇතිවන මේ ඩ්‍රොප් එකක් නිසා නම්, මෙන්න මේ කාරණාව හරියටම හඳුනාගෙන මේ ටෙන්ෂන් එක අඩු කිරීමට අදාළ ප්‍රතිකාර කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් මේ ධනිස් පොල් කටුව ඇතුලෙන් එන වේදනාවට ප්‍රතිකාර කරද්දී.